morning හැමෝටම මේ අද දෙවෙනි වීඩියෝ එක අපි කරන්න යන්නේ. පළවෙනි වීඩියෝ එක අපි දාලා තිබ්බා. අර බලන්න ඇති නමනකුලගේ වීඩියෝ එක. මේ අපේ දෙවෙනි වීඩියෝ පටන් ගන්න යන්නේ. දෙවෙනි වීඩියෝ එක බලලා නැත්නම් බලන්න මම මෙතන උඩින් කාඩ් එකක් දාන්නම්. අද අපි යන්නේ බඹරගල පතන. ඔයාලා දැන් ගොඩක් අය දන්නවා ඇති. සමහර අය නම් දන්නේ නැතුව ඇති. බඹරගල පතන්න එන්න ඕනේ. බදුල්ල පස්සට පාරේ ඇවිල්ලා මේ එතන 10 කණු කියලා හන්දියක් තියෙනවා. මම ඒකේ 10 කණු කියන හන්දියේ වීඩියෝ එකක් දාන්නම්. එතනින් දකුණු පැත්තට හැරෙනම ඇල්ල නම්හුකුළු පාර තියෙනවා. මම අර කියපු 10 කණු හන්දිය මේක මේ තරින්දි චමින්දති කියලා අයියා කෙනෙක් කරපු වීඩියෝ එකක්. මේ තියන්නේ මේ 10 කණු හන්දියෙන් බදුල්ල පස්සට පාරේ මේ කළු පාඩේ ඉතින් පෙන්නන්නේ මේ බදුල්ල පස්සට පාරේ. ඒ කියන්නේ ඒකේ දිගටම ගියොත් අපි වැටෙන්නේ පස්සට පාරට. මේ රතු පාටේ ඉතලින් පෙන්න පැත්තට ගියොත් තමයි නමනකුළු පාරට වැටෙන්නේ. ඒ කියන්නේ අපිට බඹරගල පතන්න යන්න පුළුවන් මේ බස් එක යන පාරේ. මේකේ දිගටම ගියොත් යන්න පුළුවන් බඹරගල පතන්න. ඒකේ දිගටම ආපුවාම ඔයාලට කිලෝමීටර් 2ක් විතර යද්දී මේ හම්බෙලම කියලා හන්දියක්. ඒ හන්දියෙන් ඔයාලා කෙලින්ම ගිහින් යන්න පුළුවන්. ගොඩක් කට්ටිය යන්නේ මේ පැත්තෙන්. අපි යන්නේ දැන් මේ අම්බලම කියන හන්දියෙන් පහළට දාන්න. කියන්නේ අපේ ගම පැත්තේ නා අම්බලම කියන හන්දියෙන් පහළට දාන්න ඕනේ. ඉතින් අපි යන් අද මෙතන මේ තියෙන්නේ අපි යන්න හදන කන්ද මේ හරියදී අපි ගිහින් බලමු. ඉතින් අද අපි නමනකුලේ ගිහේ දෙන්නගේ කෙනෙක් ඉන්නවා අපිට කියන්න. පියත් එක්ක යන්. මේ ඉන්නේ ඔෂා. ආයි ගියා. ඉතින් අපි යන ගමන් හම්බ වෙමු. මේ මෙතන මාර ලස්සනයි. යන ගමන් අපි වීඩියෝ එකක් දාමු. අම්බලම හන්දියෙන් හැරිලා එලින්ම මේ කාපට් පාරේ ආවම මෙහෙ හන්දියකට වැටෙනවා. ඔයාලට පෙන්නන්න. ඉතින් එතනින් ඔයාලා කෙලින්ම යන්න නැතුව මෙහෙට යන්න නැතුව මේ පාරේ ඇවිල්ලා මෙතනින් මේ උඩ පාරේ යන්න ඕනේ. අපි යන් ඉස්සරහට. මේ කොන්ක්‍රීට් පාරේ තමයි අපි ආවේ දැන්. මේ අතනින් හැරිලා උඩට ආවම මේ කොන්ක්‍රීට් පාරේ ඇවිල්ලා මේ එතනින් මේ ඒකෙත් උඩ පාරේ යන්න ඕනේ. මේ පාරේ ඇවිල්ලා අම්මද පැත්තේ තියෙන උඩ පාරේ යන්න ඕනේ. මේ පාරේ යන්න එපා. මේ පාරේ කෙලින්ම ගියාම තමයි හැරෙන්න නැතුව කෙලින්ම යන්න ඕනේ. බඹර පතන්න යන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. ඉතින් මේ අර අතනින් උඩට හැරලා මේ පාරේ ආවා. ෂාන් ඉන්නවා අපිත් එක්ක. මේ පාර මාර ලස්සනයි. ඔයාලා මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න නේද? අර අනිත් පැත්තෙන් යනවා මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න. මේ මෙතන තියෙනවා ෆැක්ටරියක්. ඒක නම් දැන් වැඩ කරන්නේ නැහැ. අතහැරලා දාලා දෙන්නේ. මේ හරියට ලස්සනයි ඉතින්. දැන් උඩට යන්න තියෙන්නේ මේ පාරේ. මේ හැරෙන්න උඩ එක තැනක් තියෙනවා. අපි එතනදී වීඩියෝ එකක් දාන්න. අපි දැන් ආවේ මේ පාරේ. මේ පාරේ දිගට උඩට ඇවිල්ලා එතනින් හැරලා තමයි මේ පාරේ තමයි බඹරගල පතන්න යන්නේ. මේ ඔයාලා අනිත් පැත්තෙන් ආවොත් මේ තියෙන නමනකුල ඇල්ල පාර. මේකෙන් ඇවිල්ලා ඔයාලා මෙතනින් හැරෙන්න ඕනේ. ඉතින් වම් පැත්තට හැරලා මෙතන ගියන් කබ්බන්දේ ගියා. කබ්බන්දේ වම් පැත්තට හැරලා මේ එතනින් තියෙන උඩ පාර කොන්ක්‍රීට් පාර. මේ පාරේ ගියා තමයි බඹරගල පතන්න යන්න පුළුවන්. අපි යන්නේ. පාර කරලා තියෙනවා. ඔයාලා එනවා නම් ඔයාලට ගෙන්න. ඔයාලා මේ කොන්ක්‍රීට් පාරේ ඇවිල්ලා මේ උඩ පාරේ යන්නද? මේ පහළ පාරේ යන්න. මේ පාර නම් පොඩ්ඩක් කරලා තියෙනවා.
දැන් අපි මේ ඉන්නේ මේ බඹරගල පතනේ උඩට යන ගමන්. මේ පාර මේ අර හේදිලා ගිහින් ඉඳලා මේ පොඩ්ඩක් මේ යන්න අමාරුයි. මේ මම නම් මේ පයින් බහලා යන ගමන් මේ අර දුන්න බයික් එක ගියන් බයික් එක උඩ දාන්න පුළුවන්. අපි ඉතින් උඩට යන්නේ එහෙනම්. ඉතින් මේ බඹරගල පතෙන් ඇවිල්ලා ඉන්නේ මේ පාරේ ආවේ. මේකේ නම් අමාරුයි එන්න. මේ අපි බොහොම අමාරුවෙන් ආවේ. හොඳ ට්‍රේල් බයික් එකක් වයින් ස්පීඩ් එන්න පුළුවන්. මේ අපි මෙතන බයික් එක දැම්මද? ඉතින් බඹරගල පතන අර උඩට යනවා. පාර එනවා නම් උස වාහනයකින්ද මේක නම් උඩ කැම් කරන්න පුළුවන්. මේ ගොඩක් කට්ටිය කැම් කරනවා. අද නම් කට්ටිය අඩුයි කියන්නේ නැත්තෙම නැහැ. ගොඩක් කට්ටිය මේක අර එන්නේ මේ හයික් එකක් එහෙම නැහැ. හයික් එකක් කියන්නේ පයින් ආවත් නවුල නැහැ. මේ උඩට වාහනේ යන්න පුළුවන්. වාහනේ එතන කන්දරම යන්න පුළුවන්. තියන් අද හසේ බලාකුළු නැහැ. නිල්ම පාටයි. පොඩ්ඩක් විතර තියෙන්නේ. එනවා. ආවුස් වෙනම ලස්සනක් තියෙනවා. මේ තියන්නේ බඹරගල පතන. උඩට මේක හේදිලා ගිහලා තින්නේ වතුර එනවනේ. ඒ හින්දා වාහනේ එන්න අමාරුයි. මාර view එකක් තියෙන උඩට. ඉතින් බඹරගල පතන උඩ ගෑල්ල. දැන් මේකේ උඩට ඇවිල්ලා ඉන්නේ. පේන දේවල් තියෙනවා. ගැප් එක පහළ. ඇටුන සෝරි තමයි. සානක් තින්න. ඉතින් මෙතන ඉඳන් ෆොටෝ ගන්න සුපිරි. හරි. ආයෙ මොන බලාදම්ම පේනවා. සන්රයිස් එක සන්සෙට් එකෙන් සුපිරියට පේනවා මේක. කැම්ප් කරන එන්න දවසක. අද ක්ලයිමේට් එකත් හොඳයි. උලඟ පොඩ්ඩක් තියෙනවා. මේ හවස් වෙලාවට නම් මෙතන මාර උලඟක් තියෙනවා. මේ පැත්තේ තියෙන අර එකම ශාකේ මම නම නම් දන්නේ නැහැ. යම්කෝ බාල්ඩ් සුපිරි view එකක් තියෙන වෙඩි. පියලාගෙම කැම්ප් ගන්න මේ පැත්තේ. අද නම් ආවේ වීඩියෝ එකක් කරන්න තමයි. වෙලාගෙම කැම්ප් එකක් ගහලා. යාළුවත් වෙනවා අරහින්. මේ බෝතලෙම දාන්න එපා මේක ඉල්ල. මේ ෂූට් එකක් කරන්න නිදහසේ ඉන්න කැම්ප් ගහන්න සුපිරිම ප්ලේස් එක ආයේ. කිසි ප්‍රශ්නයක් නැහැ වාහනේ වෙන්නත් පුළුවන්. ඒ වටේ ඇවිදින්න තියෙනවා ගොඩක්. ඔකට තරන්දර යන්න පුළුවන්. මේ මේ අරහෙරත් යන්න පුළුවන්. මේ දිගට ගියාම මේ අර එහා පැත්තේ තියෙන එන්න එතනටත් යන්න පුළුවන්. මේ අපි යන් අද වටේ ඇවිදලා යන් අපි මේ ඔයාලා එනවා නම් අපි අර ආපු පැත්තෙන් එන්න. ඒ පැත්ත වෙනස්ම පැත්තක්. මේ අනිත් කට්ටිය යන්නේ උඩ පාරෙන්. මේ අපි පෙන්නවද? අපි ආවේ 10 කණුවෙන් මේ දකුණු පාරේ ඇවිල්ලා මේ කිලෝමීටර් එකමාරක් දෙකක් විතර ඇවිල්ලා නම්බල්ම කියලා හන්දියක් තියෙනවා. එතනින් අපි දාන්න ඕනේ කෙලින්ම යන්න නැතුව පහළ පාරේ. ඒ කියන්නේ වම් අත පැත්තට පහළ පාරක් තියෙනවා. ඒ පාරේ ආපුවම වැටෙන්නේ බිබිලේ ගම කියන ගමට. ඒ ගමෙන් ඇවිල්ලා තමයි අපි බඹරගල පාරට ආවේ. ඒ එන පාර මල ලස්සන වල දකින්න ඇති වීඩියෝ එකේ මේ පැත්තෙන් එන්න. යන් උඩට.
ආසන අද වෙනම එකක් තියෙන ආසේ. මේ මෙතන මාර බලමක් තියෙන්නේ. මේ මෙතනින් පහළ ගියොත් සෝරිම තමයි. උලක් තියෙනවා නේද? මේ අර පැත්තෙන් කියලා අර පැත්තෙන් තියෙනවනේ. පහළ පොඩ්ඩක් ඉඳලා ආයෙ උඩට ආවා. මේක ඇවිදින්න තියෙනවා බරටම. ඊළාට යන අතන්ට. අර මේ අර හරියට හිතන සොස්සන. මේක හින වටයක් ඇවිදින්න තියෙනවා නේද? මේක තියෙනවා. යන්න. පිට දෝෂා නිටිල් ගෙනල්ලා දීලා තියෙනවා. අපි දැන් ඒක කන්න යනවා. මේඩියේ හරියට අර බල්ලෝ ඉන්නවා නේ. දී ආඩත් යද්දෙමු. ඉදන්නේ. මේක වෙනදාට මේ තව ඉන්නවා මේ වගේ. ඉතන එක්කෙනා ඉන්නේ. ඔයාලා තාම මොනවා හරි දෙන්නේ. මෙතන ඉඳන් පහළට යන්නේ. පහලක් තියෙනවා ලස්සන ප්ලේස් එක. පාර නම් අවුල්. හේවිලා ගිහිල්ලා සෑහෙන. අපි උඩේ ඉඳන් ආපුවාම ඉතින් ඇවිල්ලා මෙහින් වම් පැත්තට යන්න. දැන් යන්නේ බඹරකල පහළ කෑල්ලට. මේ පැත්තේ හිටලා ලස්සන දුක්. ඊයන් ඉස්සර. ඉවර. මාර හුලඟක් තියෙන මේ ඩිය. අපි ආ ප්ලේස් එකට. මේ දින්න අපි ඉස්සලා හිටපු තැන. දින්න අපි ඉස්සලා හිටපු තැන. එතනින් මෙහෙම මේ දිගේ මෙහෙම ආවම මෙතෙන් එන්න ඕනේ. මෙතන මාරු කැම්ප් කරන්න නේ. උඩට වඩා මෙතන සුපිරි කැම්ප් කරන්න. මේ ඉන්න දවසට මෙතන ගියා නිදහසේ ඉන්න පුළුවන්. උඩට වඩා මෙතන සුපිරි කැම්ප් කරන්න බා. අසන විදිහට තියෙනවා. harus මෙතන නම් කැම්ප් කරන්න මරු සිරාවට මරු. Day orang orang. Aus.
අර කෑම් කරගෙන යනවා බඹරගල එන්න. මේ බඹරගල පතන කියලා කියන්නේ. අනිත් කට්ටියත් වීඩියෝ කරලා ඇති ඒවත් බලලා එන්න. අපි නම් ආවේ වෙන පැත්තකින්. ඔයාලත් මේ පැත්තේ ඇවිල්ලා දැන් නම් කෑම් කරන් කියාම දැන්. ෆයිනස් පස්සේ. පී කොඩෝරියක් ගියා. ඒක දාන්න ආවි. මේ ඇතර මා ලස්සන හැබැයි. ඩොයි මම සුපිරි ෂූට් එකක් කරන්න එහෙම මාර. දැන් ඉතින් අපි දැන් ගොඩක් වෙලා අපි එහෙන් ආවේ 8ට වගේ. දැන් 3:11යි වෙලාව. අපි දැන් යන්න කියලා බැලුවේ. ආපු බයික් එකේ තියෙන හන්දන. හරි අපහරින් එන්නම් කිව්වා. අපි යන් එහෙනම් මෙතන බඹරගලින් පහළට යන් අපි. ඔයාලත් තාවත් එන්න. මොනවද දාන්න නම් එපා. මේ අපිත් ගෙනාපු දේවල් මේ ගත්තා. මේ තව මෙහෙට යන්න පුළුවන්. ඔයාලා ආවොත් මේ වටේ යන්න. අර ගියපු තැනටත් යන්න. ඉතින් අපි පහළට යන්. යවාර පාරේ යන්න තියෙන්නේ. පහළට යන් අපි. අපි දැන් බඹරගල වතන ගිහින් ආවා. ඉතින් මේක මාර ප්ලේස් එකක්. එන්න ලස්සනයි ඉතින්. මේ බඹරගල ගිහින් පත්තර එනකොට මේ පාරේ තමයි අපි ආවේ. දැන් මේ පාරේ පහළට යන්න ඕනේ. මේ තව වීඩියෝ කරත් වීඩියෝ දිගින් හින්දා මේ වීඩියෝ මෙතන නවත්තන්න බැලුවේ. මේ ඔයාලත් යනවා නම් මේ පැත්තෙන් යන්න. මේ ආයි මේ පාරේදී මේ මෙතනින් හැරුණාම මේ පැත්තේ මා ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා ගිහින් බලන්න පුළුවන් නම් දැන් අපිට වෙලාම දින්න අපි යන්නේ නැහැ. ඉතින් දැන් අපි එතන වීඩියෝ නවත්තන්න බැලුවේ. යාළුවත් ඉන්නවා. එහෙනම් අපි ආ වීඩියෝ එක සෙට් වුණේ.